අද මම ඔයාලට අරගෙන ආවේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් චීසි එග් සෑන්ඩ්විච් රෙසිපි එකක්. මේකට අවශ්‍ය වෙනවා බිත්තර 3ක්, බටර්, කිරි කෝප්ප කාලක් පමණ, චීස් සහ පාන් පෙති. මුලින්ම අපි බිත්තර ටික කඩාගෙන බෝල් එකකට එකතු කරගමු. ඊට පස්සේ ඒකටම කිරි, රස අනුව ලුණු සහ ගම්මිරිස් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ විස්ක් එකක් හෝ ගෑරුප්පුවක් ආධාරයෙන් මේ ටික හොඳින් මික්ස් කරගන්න. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා බටර් තේ හැන්දක් පමණ එකතු කරගන්න. බටර් ටික මෙල්ට් වෙනකොට ඒකට බිත්තර මිශ්‍රණය එකතු කරලා හොඳට ස්ක්‍රැම්බල් කරගන්න. බිත්තර ටික හොඳට කුක් වුණාට පස්සේ ඒකටම චීස් එකතු කරලා හොඳට මික්ස් කරගන්න. මේ තියෙන ඒ විදිහට හදාගත්ත චීසි එග් ෆිලින් එක. ඊට පස්සේ පාන් පෙත්තක් අරන් ඒක එක පැත්තක හොඳට බටර් ගා ගන්න. ඊට පස්සේ අනිත් පාන් පෙත්ත අරගෙන ඒකේ එග් ෆිලින් එක හොඳට තවර ගන්න. දැන් බටර් ගාපු පාන් පෙත්ත උඩට එන විදියට තියලා ඒක රත් වුණ පෑන් එකක ටෝස්ට් වෙන්න තියන්න. ඊට පස්සේ අනිත් පැත්තෙත් බටර් ගාලා දෙපැත්තම හොඳට ටෝස්ට් කරගන්න. මේ තියෙන්නේ අපි ඉතාම පහසුවෙන් හදාගත්ත චීසි එග් සෑන්ඩ්විච් එක.